ටිකක් දවසක් ගියා අපිට වීඩියෝ එකක් ගේන්න. ඒ අතරතුරේ ඉස්සෙල්ලාම මම ස්තුති කරන්න ඕනේ අර කතා කරලා බලලා ඒ වීඩියෝ නැත්තේ කියලා අර වෙනදා වගේම ඔයාලගේ සෙනෙහසට ඔයාලගේ ආදරේට ඉතින් ඉස්සෙල්ලාම ස්තුතියි ආදරෙයි. වැඩ ගොඩක් හිර වෙලා හිටපු හින්දා වීඩියෝ එකක් කරන්න බැරි වුණා. අපි අද මම හිතුවා ආයෙත් පොඩි වෙනස් දෙයක් කරලා බලමු කියලා. පහුගිය දවස් ටිකේම අපි කරේ ටිකක් ඔෆිෂියල් දේවල් වගේනේ. දැන් ඉතින් චුට්ටක් රිලැක්ස් වෙමු. අද මං හිතුවා ෂැන්ග්‍රියා එකක් හදමු කියලා. මොකද ෂැන්ග්‍රියා කියලා කියන්නේ? ස්පාඤ්ඤයේ තියෙන හොඳම බීම. ඉතින් මේක වයින් කියන්නේ ඇල්කොහොල් නෙමෙයි, ඒ වගේම ස්ට්‍රෝං ඇල්කොහොල් මික්ස් කරලා හදන එකක්. හැබැයි මං අද හදන්නේ රෙඩ් වයින් විතරක් මික්ස් කරපු එකක්. ඒ වගේම මං හදන්නේ අපේ දේශීය පළතුරු වලින්. එහෙනම් අපි බලමුද කොහොමද අපි හදන්නේ කියලා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ දැන් මගේ ළඟ තියෙනවා මෙන්න රෙඩ් වයින් එකක්. හරිද? ඊට පස්සේ ලෙමනේඩ් තියෙනවා, ස්ප්‍රයිට් තියෙනවා, සෝඩා තියෙනවා. ඒකට මං කියවනේ අප ලෝකල් ෆෘට් ගත්තේ කියලා ඔයගලන්ට පේනවා. වෝටර්මෙලන් තියෙනවා. එතකොට අපි අන්නාසි කෝකටත් කියලා මම මේ දේශීය පළතුරක් ඕනට හැබැයි තියෙනවා දැන් නේද? ඇපල් ගෙඩියකුත් ගත්තා. අපේ දොඩම්. එතකොට ලෙමන්, ලයිම් ගානිෂ් කරන්න මම ගත්තා මින්ට්. එතකොට මට අවශ්‍ය වෙනවා පිචර් එකක්. පිචර් දෙකක් තියෙනවා මාළඟ මේ ජොග්ගු දෙකක් තියෙනවා. ඉතින් රෙඩ් වයින් හින්දා මම රෙඩ් වයින් ග්ලාස් ගත්තා. අර මං හැමදාම කියනවා වගේ මේවා අපි හොඳට සෝදලා ලස්සනට තියාගන්න ඕනේ. මේ වගේ ග්ලාස් වලත් දෙන්න පුළුවන්. හරිද? කිසි දෙයක් නෑ මේ බලන්න මේ ග්ලාස් එකේ දෙන්නත් පුළුවන්. එතකොට කිසිම එකක් නැතුව මේකේ දෙන්නත් පුළුවන්. හරි? එතකොට ඔන්න ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. බොහොම ලේසි දෙයක්. අපි නිවාඩු දවසේ ගෙදර ඉන්නකොට අපිට මේක හදාගන්න පුළුවන්. දැන් අපි එහෙනම් බලමුද කොහොමද අපේ පළතුරු ටික ඔක්කොම අපි මේකට කම්බයින්. මම මෙහෙමයි මේකේ ටික ටික ගන්නම්. මොකද මේ මට ලොකු වාදනයක් ඒ කියන්නේ මේ පිචර් එක මදි වෙයි අපි ඔක්කොම බලනකොට. එහෙම වුනේ නැත්තම් අපි අහපව් දාගමු. දැනට ওই විදිහට මේවා ටික ටික අපි ඔන්නකොම දාගමු. මේ බලන්න මේ අපේ මම ඒව කපලා තියාගත්තා. කපන එක පෙන්වන්නත් ඕනේ නැහනේ. මං කිව්වේ මේ ඇපල් ටිකකුත් ගත්තා. මොකද හැමෝම කියන ෂැන්ග්‍රියා වලට ඇපල් දාන්න නැතුව පුළුවන්ද කියලා. පුළුවන්. අපේ දේශීය පළතුරු වලින් අපි හදමු. මේ බලන්න මේක හරි රස වෙනවා. අපේ අන්නාසි එහෙම දැම්මහම ඔන්න ඒක තිබ්බ ඊට පස්සේ හැබැයි අපි මේ ලෙමන් ලයිම් ටික මම එහෙමම දානවා. දාලා ඔන්න දැන් මේකේ මේ විදිහට දාන්න ඕනේ කියලා එහෙම නියමයක් නෑ. මේ බලන්නකෝ සමහර වෙලාවට මගේ හදිස්සියට මම මේක උඩින් කැපුවා මේ දැක්කේ නෑ මෙතන මේ ටැප් එකක් තියෙනවා කියලා. මේ බලන්න මේක හරි ලේසි. මේක අපි ප්‍රෙස් කරනවා. හරි? මේ බලන්න. සමහර වෙලාවට සමහර දේවල් ඉක්මනට මේ වෙන්නේ නෑනේ නේද? ඔය බලන්න දැන් ඔන්න මම මගේ මට වැඩිපුර දාන්න ඕනුනේ රෙඩ් වයින් ටික දාගත්තා. ඊට පස්සේ අපි ඔගොල්ලෝ ලෙමනේඩ් ටිකක් මේ ඇත්තටම සමහර අය හදනවා මේ ඒගොල්ලෝ මේ ගෙදර හදාගත්ත ලෙමනේඩ් ඒක දානවා. ඔයාලට මේක පැණි රහ කරගන්න ඕන නම් ඔයගලන්ට පුළුවන් සීනි ටිකක් දාගන්න. sugar syrup දාන්න. ඊට පස්සේ 7 up ටිකකුත් දානවා. මං කිව්වේ අර ඔක්කොම අපි දැම්මනම් පළතුරු ටිකක් වැඩි වෙයි නේද? එහෙමනම් අපි ඔන්න දැන් උක හරි. එහෙමනම් මොකද කරන්න ඕනේ? දැන් ලොකු දෙයක් කරේ නෑනේ නේද? දැන් මෙන්න මේකේ තියෙන මේක ඇත්තටම පැණි රහයි අපිට ඕන නම් මේක ගලවලා අපිට දාන්න පුළුවන් මේකට. පොඩ්ඩක් අපි මෙහෙම කම්බයින් කරගමු නේද? ලස්සනයි නේද ඩ්‍රින්ක් එක තියෙනවා. දැන් අපි මේක දෙනකොට දැන් සෝඩා එක දාන්නේ කොයි වෙලාවෙද?
අපි මේක හොඳම විදිහ තමයි එක දවසක් ශීතකරණයේ තියලා පහුවදාට දෙන එක. දැන් අපිට පාටි එකක් එහෙම තියෙනවා නම් ඊට ඉස්සෙල්ලා දවසේ රෑ හදලා තියන්න. හරිද? දැන් මේ හරි වැඩක්නේ. දන්නවනේ නෝන්ලගේ හැටි නෝන්ලා කියනවා නෑ නෑ ඒක පැණි රහට ඕනෙලු. ඉතින් පැණි රහට ඕනේ නම් ඕගලන්ට පුළුවන් පයිනැපල් ජූස් එකක් දැම්මොත් නම් හරි රහයි. දැන් මගේ ළඟ තිබුණා මේ ජූස් එකක් ඒක මේ ඒක මම දාගන්නම්. ඒකත් දාලා ඔන්න මම ඒක හැදුවා. දැන් මේකට අපි අයිස් කැට ටිකකුත් දාගන්න ඕනේ. හරිද? දැන් මෙන්න අයිස් කැට ටිකක් දාගන්නවා. දැන් හිතන්නකෝ දැන් මේක අපි ෆ්‍රිජ් එකේ තිබිලා තමයි ගත්තේ. දැන් මේකට අයිස් කැට ටිකකුත් දාගන්නවා. එහෙම හිතමුකෝ අපි හරිද? දාලා වැඩි නෙමෙයි ඒ විදිහට දාලා අපි ටිකක් මේකෙම කම්බයින් කරගමු. දැන් අපි මේක දෙනකොට හරිද? දෙනකොට මම කිව්වේ දැන් මේවා හින්දා මම මේක මේ ග්ලාස් එකකම දෙන්නම්. අපි බලමුකෝ. දැන් ඉතින් වැටෙන්නේ නැති වෙන්න ඕගොල්ලෝ පරිස්සමට දාගන්න. අපි බලමු කොහොමද ලස්සනට එන්නේ කියලා. නේද? ඔන්න ඒ පාට තියනවා. ඊට පස්සේ අපි මේකෙන් පළතුරු ටිකක් දාගමු. පරිස්සමෙන් මොකද මේකට වැටෙන්නේ නැති වෙන්න දාගමු. මේ විදිහට අරගෙන සුදු පාට රෙද්දක් නේ තියෙන්නේ. එහෙම දාගෙන දැන් පොඩ්ඩක් අර දෙනකොට අපි මේක ගානිෂ් කරගන්න මම ගත්තේ මේ මින්ට් කියලා අපිට මෙහෙම ගානිෂ් කරගන්න පුළුවන්. තව ටිකක් උඩට දාගන්න පුළුවන්. මම මේ බැලුවේ මට හිතුණා මම තව රෙඩ් වයින් ටිකක් දානවා කියලා. මොකද මට ඕනේ ලස්සන පාටක් එන්න. පුළුවන් අපිට රෙඩ් වයින් ටිකක් දාගන්න. මම ආසයි තව රෙඩ් වයින් ටිකක් ඒකට දාගමු. මේකට දාගමුකෝ. අනේ පාටට මම ආසයි. එතකොට මම මේකටත් තව ටිකක් දාන්නම්. දැන් අන්න ඒ ඔයගලන්ගේ කැමැත්ත අනුව මට හිතුණා එහෙම පාටක් ආවොත් ලස්සනයි කියලා. දැන් මේක දෙනකොට තමයි අපි සෝඩා ටිකක් දාලා දෙන්නේ. හරිද? මේක පිළිගන්වනකොට අපිට පුළුවන් සෝඩා ටිකක් දාලා දෙන්න. දැන් මේ වටේම ඉන්න අය මේක බොන නිසා මම මේකටත් සෝඩා ටිකක් දාන්නම්. මොකද මේ කට්ටිය බොනවනේ. ඒකින්ද ඕන්න මම ඒකටත් සෝඩා ටිකක් දැම්මා. දාලා දැන් අපි හිතන්නකෝ මං හැමදාම කියන්නේ එකයි ඔයගොල්ලෝ නැති දේ ගැන නෙමෙයි අපිට තියෙන දේ අපි බලමු. දැන් අපිට පුළුවන් දැන් ඔයාට මේ වයින් ග්ලාස් එකක් නැත්නම් රෙඩ් වයින් ග්ලාස් එකක් මේ වගේ සාමාන්‍ය ග්ලාස් එකක් ගන්න. හරිද? අරගෙන මේ වගේ සාමාන්‍ය ග්ලාස් එකක් අරගෙන මේ පළතුරු ටික එකට දාගමු. ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි? මේ බලන්න. මේ වගේ දාලා අපි යාවත් ලස්සනට ගානිෂ් කරමු නේද? මේ බලන්න මෙහෙම ඔන්න මම එනම් මෙතන තිබ්බ ඔයාලට පේන්න. හරි? මේ බලන්න. දැන් පේනවද? මේ ඉන්නකෝ මම මේ තුනම ඕගලන්ට ලස්සනට පේන්න තියන්න. ඔන්න. හරි? ලස්සනයි නේද? ඔන්න එහෙමනම් මං අරගෙන පෙන්නන්නම්. මේ බලන්නකෝ. මේ දැන් මේක බොන්න ඕනේ නේද? බොන්නේ නැතුව බෑනේ. දැන් මම හැමදාම කියනවානේ අපි කොක්ටේල් සර්වියට් එකක් එක්ක දෙන්න ඕනේ. මේ විදිහට මොකද දැන් අපි මේකේ අයිස් දාලා තියෙන නිසා මම දැන් ඔයගලන්ට පේන්න ඕනේ නිසා මම මේ විදිහට අල්ලගෙන ඔයගලන්ට පෙන්නන්නම්. මේ බලන්න. ඊළඟ බලමු නේද?
රසද කියලා. ඇත්ත තමයි. පැණි රහ ආවහම තමයි රස. අනිත් එක ඉතින් දැන් මෙතන මේක ඕනම කෙනෙකුට බොන්න පුළුවන්. මොකද මේක තියෙන්නේ රෙඩ් වයින් විතරයි. මම මේකට රම් එහෙම දැම්මේ නෑ. මං කිව්වේ අපි රෙඩ් වයින් විතරක් දාලා තමයි හදන්නේ. ඉතින් ඔයාලට ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අපි හුඟක් වෙලාවට දේශීය දේවල් වලින් කරන්න පුළුවන් දේවල් තමයි අපි කරන්න ඕනේ. ඔයගොල්ලෝ ගෙදර වුණත්, ඔයගලන්ට අමුත් එක්ක ආව වුණත් එහෙම විශේෂයෙන්ම ඔය ඉතින් මට හුඟක් වෙලාවට ඉන්නවනේ විදේශික කට්ටිය එනවා. ඒ වගේම සිසු සිසුවියන් එනවා. ඉතින් ඒ අය ඇත්තටම ආසයි මේ අපේ පළතුරු වලින් අපි මේ වගේ දේවල් කරනකොට අපි පොඩ්ඩක් ඒක අපේ පළතුරු ප්‍රොමෝට් කරනවත් එක්ක ඔය අන්නසීම් දැම්මම හරි රහයි. එහෙමනම් cheers.